යාළුවනේ උඹලා මං කියන විදිහට පාරේ වරෙල්ලා. අපි යන්නේ මේ රත්නයල්ල බලන්න. ඉස්සල්ලා මොකද්ද මචං බලන්න තියෙන්නේ? රත්නයල්ල වල්ලේ උනේ මේ මොකක්ද අර මොකේ කළුවා? රත්නයල්ල මචං පාර හොයා ගන්න බැරුවා විපාරක. ආ. ඒ ඉන්න රත්නයල්ල කොහොමද කෙලින්ම එන්න එතන ඉන්න. Yes මචං. ඒ මචං මොනවද මේ ගෙඩි මචං? අර ගෙඩි රෝස පාට ගෙඩි මොනවද පදන්නේ? මේ යන්නේ බම්. එලි? එළවලු හදන්න ඕනේ නේද මචං? ඔය වගේ තැන් වල මේ වගේ දැන් වතුරක් තියෙනවනේ බා හැමදාම. මේ මේකෙන් වැටෙන්නේ. මේ තියෙන්නේ බං ගහේ. මොනවාද බං අට්ටික්කද? වෙන જાතියක් නෙමෙයි. අර තමයි දෙන්නේ. ඔව් අර ඉන්නේ. අයියලා මල්ලිලා ඩේ. සුපුණා බලාගෙන මචං
මොකද අපි උඩට යනවද මචං? ඔවුනේ පට්ට ප්ලේස් එක බා. මේ මෙතනින් නම් නාලම අර ගල උඩත් ඇදිම යන මාල් ලොකේෂන් නැහැ නේ. යන්න පුළුවන්. ඔව්. කෙනෙක් ගාලා. අතන් නේ මං අර ගල ළඟ. ඔව් මේ පැත්තේ යන්න බසන්. සුපුන් කොහමද ගෝල් එක?
සම්පූර්ණයෙන්ම ගමන මහන්සිය නෙමෙයි. අතන මේ දුර වැඩි. හැබැයි පේනවා හොඳට වැදි ලක්ෂණයි. ඒ වුණාට සුපුන්න ෆොටෝ එකක් ගන්න. මේක මසන වෙන්නන්න මෙන්න මේ බෝඩ් එක හරහා තමයි යන්න ඕනේ. අපි දැන් රත්නෙල්ලට මචං මේ අපි දැන් රත්නෙල්ලට ගිහිල්ලා එන ගමන් හම්බ වෙන පළවෙනි බෝඩ් එක ළඟින් පල්ලෙහා පාරේ තමයි යන්නේ මචං. පළවෙනි බහගෙන යනකොට දකුණු පැත්තේ පළවෙනි බෝඩ් එක. අපි දෙපාරක් ඇත්තටම පාර වැරදුනා. නමුත් රත්නැල්ල ඉස්සල්ලාම රත්නැල්ල බලලා එන්න ඕනේ මචං. ඊට පස්සේ තමයි හම්බ වෙන පළවෙනි බෝඩ් එක ළඟින් දකුණට පාර. රත්නැල්ල ලෝපා ගන්න අමාරුවක් නෑ. කොයිද මොකද්ද සුපුනා මේකේ නම? කලුවා වැටුණු ඇල්ලට අපි දැන් යන්නේ. ඒ කියන්නේ රත්නැල්ල කිට්ටුවමයි මේක තියෙන්නේ. ඔයාලට හොයාගන්න ලේසි අපි දැන් පෙන්නන්න. ඕනේ මේක තමයි යාළුවනේ ඉස්සර මේ අසල දිය අගලක් තිබ්බ අගල ගොඩ දැම්මා ඊට පස්සේ අගල ගොඩ දාලා තමයි පාර හදලා තියෙන්නේ ඈ සුපුණා අර මේ දිට්ට වගේ එකක් ආවොත් එහෙම මේ උට ගස් අල්ලගෙන ඉන්න වෙන්නේ මචං. දිට්ට වගේ එකක් ඇවිල්ලා පොල්ලට සොරි වෙනවා. ඔව් අපිට වතුර සැර වතුර පහරක හඩක් ඇහෙනවා ළඟම සුපුණා වතුර පාරක හඩක් එනවා නම් මොකද්ද ළඟම තියෙන්නේ? අනිවාර්යෙන් එතන දිය ඇල්ලක් තියෙන්න ඕනේ. ඊට අනුකූලව පාර බලන්නේ දෙපාරක් අරගෙන පාර
hari ඉතින් මොකද පේනවද පාර? හරියට අපි යන පාර. සුපුණා මේ කැරකුණ වැලමචන් මතක තියාගෙන ඉන්නේ. පාර අමතක වුණොත් උඹට. යනවන් නෙමෙයි යවෙනවා පුතා. අපි යන්න අපි යවමු. අපුගේ නියුටන් වෙලා යන්න. ඔව්. නෑ? මේකද ප්ලේස් එක? ඔව් අපි සොයාගත්තා. ගොඩක් මහන්සි වුණා. කළුවා වැටුණු වැල්ල. සුපුණා මෙතනින් පරිස්සමෙන් ඈ ඉස්සරහ. වෙන්ඩ් එක ගන්න මචං පරිස්සමෙන්. ස්ලිප් කරනවා. ඉතින් සූර්ය අරණත් ගහලා තියෙන්නේ මේ කිට්ටුවම තමයි. බොරුවට. ඕ කළුවා වැටුණු වැල්ල මගේ නෙත ගැටුණා. සුපුණා. ඇංගිලා බලන්න. මේ තියෙන්නේ කළුවා වැටුණු වැල්ල. ඇංගිලා අපි දිහා බලන්න. දැක්ක නේද කළුවා අපි දිහා හැරලා බලාගෙන ඉන්න විදිය. Oh wow, nice place මචං. කළුවා වැටුණු වැල්ල. පට්ට ප්ලේස් එක නේද මගේ? නලා නලා උනේ පුංචි දොළ පාරේ
එන යාළුවනේ අපි ගමන අවසන් කරන්න යන්නේ. මෙතෙන් තමයි අවසානට නෑවේ. සුපිරිම ප්ලේස් එක. ඔයාලත් ඇවිල්ලා බලන්න. මචං රම්බුටන් තියෙනවා මේ උඩ ගහක. සුපුණ තමයි කැඩුවේ රම්බුටන් ටික. කොහොම හරි කඹ දාලා බස්සලා ගත්තේ මේ මෙතනින් ගල උඩ තියෙන්නේ මචං රම්බුටන් ගහ. ඒක බොරුවක්. පරිසරය විනාශ කරන්න එපා මචංලා. මේ ඔයාලත් එන්න. මෙතන මචං ෆේමස් වෙන තරමට අපේ මේ මෙතන පොඩි ගම්මානයක් තියෙන මේ මිනිස්සුන්ගේ ආදායමක් හරි වැඩි වෙනව නේද බා? රොටියක් හරි කන්න දෙන මිනිහෙක්. ඒකෙන්ද උඹලා වරෙල්ලා ඔක්කොටම ගියපල්ලා මේ වගේ තැන් ඇත්තම ප්‍රසිද්ධ කරන්න ඕන. මේවා හැංගිලා තියෙන තැන් මචං. ඔව්. කළුවා වැටුන ඇල්ල මචං සුපුණ තමයි හොයාගත්තේ. සුපුණ මචං මාලිමාව අරගෙන ඇවිල්ලා හොයාගත්තේ උත්තර දිශාව දක්ෂිණ දිශාව බලලා හොයාගත්තේ මු බොරුවට. අන්නවල තියෙන බෝඩ් එකේ පල්ලයට පයින් කියලා ගමනාන් කළුවා වැටුණු ඇල්ල මචං මෙතන තියෙන කළුවා වැටුණු ඇල්ල ඔයාලට බෝඩ් එක තියෙනවා. රත්නැල්ල ඉඳන් ඒ රත්නැල්ලට ගිහිල්ලා ඉද්දි හම්බ වෙන පළවෙනි බෝඩ් එක නේද? ඔව්. ඔයාලා මුලින් එද්දි මේ පාරේ හම්බෙද්දි දෙවෙනියට හම්බ වෙන බෝඩ් එකෙන් වන රක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙන බෝඩ් දෙකයි තියෙන්නේ. ඔව්. මේ වගේ බෝඩ් දෙකක් හම්බ වෙනවා. ඒ බෝඩ් දෙකෙන් එද්දි හම්බ වෙන දෙවෙනි බෝඩ් එක රත්නැල්ලට ගිහිල්ලා එද්දි හම්බ වෙන පළවෙනි බෝඩ් එක. එතනින් මචං පල්ලෙහා පාරේ යන්න තියෙන්නේ කළුවා වැටුණු ඇලට. මේ මචං වතුර පිරලා තියෙන කාලේ බා. ඒනට ඇරලා පොඩි. වතුර පොඩ්ඩක් අරකට තිබ්බන උඩේ යනවා. අපේ මග පෙන්නන්න කළුවත් අපිත් එක්ක එකතු වුණා. මූ තමයි හිටියා මේ මූ තමයි ඉව කර කර අපිට කියන්නේ මෙතනින් යන්න කීයේ. ඒක බොරුවක්. මූ දැන් හම්බුනේ. රත්නැල්ලේ සිට හසලක නගරය කලා උසඳේ कल्याणिये सौम्य मेरा යාළුවනේ ඉතින් මේ දින්නේ හසලක නගරය ගාමිණී පිළිරුව. ඉතින් ගාමිණී පිළිරුවෙන් ඔයාලා නුවර දෙසින් එනවා නම් වම් අතට හැරවන්න. මයංගනේ පැත්තේ ඉඳන් එනවා නම් දකුණට හරවන්න. ගාමිණී පිළිරුව ළඟ නේද මචං? අනිවාර්යයෙන්. එහෙනම් බොයිස් අපි යනවා. මේන සුපුර. අනිවාර්යයෙන්. අපි ගමන් සගයා රොසන්න දිනවා.